ලෝක වෙළඳ පොලේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් මෙරටට මාසිකව ඉන්ධන ආනයනය සඳහා වැය වෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 520ක් ඉක්මවා ගොස් ඇති බව ලංකා කණජතෙල් සංස්ථා වාර්තාව පෙන්වා දෙයි. මීට පෙර මේ සඳහා මාසිකව වැය වී ඇත්තේ ඩොලර් මිලියන 100ක මුදලකි. ඉන්ධන ආනයන වියදම් ඉහළ යාමට ප්‍රධානතම හේතු වී ඇත්තේ ඩීසල් මිල ශීඝ්‍රයෙන් වැඩිවීම. ඒ අනුව පෙබරවාරි මාසයේ ඩොලර් 88.8ක් වූ ඩීසල් බැරලයක මිල මාර්තු මාසයේදී ඩොලර් 191.7ක් සහ අප්‍රේල් මාසයේදී ඩොලර් 199.7ක් දක්වා ඉහළ ගොස් තිබේ. මැයි මාසයේදී මිලෙහි යම් අඩුවක් පෙන්නුම් කළද මාසයේ අවසාන වන විට ලෝක වෙළඳ පොලේ මිල ගණන් නැවතත් ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි ඉන්දියාව ඇතුළු රටවල් රැසක් පුරෝකථනය කර ඇත. මෙවැනි දැඩි අසීරු තත්ත්වයක් යටතේ වුවද පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනයක් තවදුරටත් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව කණජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජේ.ඩී. රාජකරුණ මහතා සඳහන් කළේය. බහුලවම භාවිත වන ඩීසල් සඳහා ලබා දෙන මෙම සහනය වෙනුවෙන් පමණක් රජයේ මාසිකව රුපියල් බිලියන 57ක දැවැන්ත වියදමක් දරන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසිය.